මාදාර කොහේෂන් ගිහලා උඩට කවුන්ස් හදලා නිල්වන්නත් විලේ තමයි මගේ දේ මුවරතරේ නුරොන් පිරි උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ. හලෝ යාළුවනේ, යමුද අද මගේ දවසක් ගෙවුණු හැටි බලන්න. ඉස්සෙල්ලම ඔයාලව මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉස්සෙල්ලම මාව subscribe කරන්න. මේ දවස්වල මම ඉන්නේ hostel එකේ. අපිට මේ දවස්වල ඉතින් exam තියෙනවා. උදෙන්ම නැගිටලා තේ එකක් එහෙම බීලා වොෂ් එකක් දාගෙන දැන් ඉතින් වැඩ පටන් ගන්න තමයි හදන්නේ. දැන් ඉතින් තියෙන්නේ තේ එකක් එහෙම බීලා පාඩම් කරන්න තමයි. ඔයාලා මේ වටපිටේ ඇහෙන සද්ද ගැන නම් එච්චර හිතන්න එපා. මම මේ දවස්වල ඉන්නේ හොස්ටල් එකේනේ. ඉතින් ළමයි ගොඩක් ඉන්නවා. එයාලගේ සද්ද තමයි මේ ඇහෙන්නේ. පාඩම් කරනවා කිව්වට ඉතින් විනාඩි 10යි පාඩම් කරේ. අපේ ගෙදර අය ට්‍රිප් එකක් ඇවිල්ලා තිබුණා ත්‍රිකුණාමලේ. ඉතින් යාලා කෝණේශ්වරම් වලට එද්දි මමත් ඉතින් කෝණේශ්වරම් වලට යන්න තමයි ලෑස්ති වුනේ මේ. අපිට බස් එකට යන්න විනාඩි 10ක් විතර පයින් යන්න ඕන. අපි ඉතින් හැමදාම විනාඩි 7ක් 8ක් තියලා තමයි යන්නේ. ওই පේනවා ඉතින් දුවනවා බස් එක අල්ලගන්න බැරි වෙයි කියලා බය දුවනවා ඉතින් දැන්. අපරාධිතින් දිව්වේ බස් එකට ගිහිල්ලත් විනාඩි 5ක් විතර හිටියා. ඔය පේනවනේ ඉතින්. ටවුන් එකට ඉතින් තව ටික දුරයි තියෙන්නේ. මේ තියෙන්නේ මම ටවුන් එකට යද්දී හම්බ වෙන ලස්සන තැනක්. මේ පල්ලියට මම ගොඩක් ආසයි. ඒක ගොඩක් ලස්සනයි නේද? අපි ඉතින් ටවුන් එකටත් ආවා. මේ තියෙන ත්‍රිකුණාමල බස් නැවතුම් පොළ කියලා. මෙහෙ මූණන් හැමතැනම වගේ ඉන්නවා. ගොඩක් නිදැල්ලේ ඉන්නවා ගොඩක් මූවෝ. ඔයාලට ඉස්සරහට වීඩියෝ එකේ තියෙනවා මූවන්ගේ වීඩියෝ ගොඩක් මම දාලා තියෙනවා. මේ චූටි මූවා නම් බය වුණා හොඳටම. මේ ටිකේ දිගටම තියෙන කරවල ගඩවල් තමයි. මේ තියෙන ඩියර් පාක් එකක්. මෙතන නම් ඉතින් හැමතිස්සෙම වගේ මූවෝ ඉන්නවා. කෝණේශ්වරම් යන පාරේ තමයි මේ ඩියර් පාක් එක තියෙන්නේ. එතනම තියෙනවා කොළ ජාතියම තියාගෙන විකුණන කට්ටිය ඉන්නවා. ඒව අරගෙන අපිට මේ මුවන්ට කන්න දෙන්න පුළුවන්. බලන්නකො මේ මුව හරිම හීලයි. අත ගානකන් ඉන්නවා ඔහේ ඉන්නවා. මෙතන තමයි ඉතින් කෝණේශ්වරම් කොටුවට යන පාර තියෙන්නේ. අපි ඉතින් මෙතනට වෙලා හිටියා. පැය භාගයක් විතර ෆොටෝස් ගැහුවා, වීඩියෝස් ගත්තා. ඕක කර ඉතින් මෙතන අපේ කට්ටිය නිකන් බලාගෙන හිටියා. රැපිනි පොදේ සීත මිටියාවතේ මේ කීත කීමල් වනේ සඳසේ උදා වූ සෙනෙහේ නිමා වේද දුක් දොර කඩින් හෙට දිනේ දමමල් කල කට්ටියන තව ටික වෙලාවක් යනවා කියපු නිසා අපි ඇතුළට ගියා. මේ ඉතින් මම ෆොටෝ එකක් ගහනවා කියලා හිතාගෙන තමයි ඉන්නේ. ඒ ඉතින් ෆොටෝ එකක් ගහලා නැහැ. මේ පෙන්නන තියෙන කෝණේශ්වරම් කෝවිලට යන පාර. මේ තියෙන්නේ කෝවිලට යනකොටම තියෙන රාවණා කැපුම. With a notebook and a grin, she's chasing.
ඉතින් අපි ඇවිද ඉතින් අපේ කට්ටියත් ආවා. ඒ කට්ටියත් එක්ක ඉතින් ආයේ අපි ඇවිත් ටිකක්. ඊට පස්සේ ඉතින් ඔන්න කෑම ජාතිත් අරගෙන අපි යන්න තමයි මේ හදන්නේ. අපි අත්තිනම් කෝවිලත්‍රට පයින් ගියේ. ටිකක් දුර තියෙන නිසා ඉද්දි වීල් එකක් අරගෙන තමයි අපි ආවේ. අපිට හොස්ටල් එකට යන්න බස් එක තිබුණේ 4:10ට. අපි කෝවිලේ ඉඳන් එළියට එද්දි 4 විතර වෙලා තිබුණා. ඒක නිසා අපි ඉතින් මේ දැන් ඉක්මනට යන්න තමයි හදන්නේ. හොස්ටල් එකට වෙලා ඉඳලම පුරුදු වෙලා ටිකක් ඇවිද්දට පස්සේ හරිම මහන්සි. පේනවනේ මූණු වලින් මහන්සිය. අපි ඉතින් හොස්ටල් එකට නම් ආවා. දැන් ඉතින් තියෙන්නේ අමාරුම වැඩේ. මොකද්ද දන්නවද? 4 වෙනි තට්ටුවට එනකම් පඩි ටික නගින එක තමයි. අපිත් ඉතින් අර පෙට්ටියේ බරට බරේ උස්සන් ආවට ඇතුලේ මොනවද තියෙන කියලාවත් අහන්න වෙලාවක් වුණේ නැහැ. ඇවිත් බැලුවම තමයි ඉතින් තියෙන ඒවා දැක්කේ. ඔන්න ඕව තමයි ඉතින් ඒකේ තිබුණේ. අපි කට්ටියත් එක්ක පේනවනේ කයියක් දාගෙන තේ කප් බිබී ඉන්නවා. අපි ඉතින් ගිහිල්ලා වෙච්ච දේවල් කියනවා. මේ නම් බොරුවක් කරන්න යාළුවනේ. මේ දෙන්න වීඩියෝ එක දාලා තියෙනවා කියලා ගලපු නිසා තමයි මේ දෙන්නට දෙන්න කවා ගන්න. නැත්තම් මේ උදුරගෙන තමයි කන්නේ. මේ තමයි අපේ නෙත්මි. එයාගේ වැඩේ සිරිහන් ගබඩාවට වෙලා ලැප් එක ඔන් කරගෙන පාඩම් කරනව නෙමෙයි ෆිල්ම් බලනවා. ඔන්නම තමයි ඉතින් අද දවස ගෙවුනේ. ආදරණීය දවසක්, ලස්සන දවසක්. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි බයි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.